රෑට කකුල් හිරි වැටිලා ඉන්දිකටු වලින් අයිනවා වගේද කකුල් දැවිල්ල ගතිය තියෙනවාද? ඉතින් මේක ඔයාට ඔයාගේ කකුල් වල ප්‍රශ්නයක් නෙමෙයි. ඔයාගේ ඇඟේ සීනි මට්ටම වැඩි වීමක් නැත්නම් දියවැඩියාව නිසා ඇතිවන තත්ත්වයක්. ඉතින් බලමු අපි තව මොනවාද මේකේ තියෙන රෝග ලක්ෂණ දියවැඩියාවට එන. ඉතින් පළවෙනි එක තමයි ඔයාලට ඔයාලගේ අත්වල හා කකුල් වල අත්හිරි වැටීම ඉන්දිකටු වලින් අයිනවා වගේ දැනීම දැවිල්ලක් තිබීම. වෙන්න හේතුව තමයි සීනි මට්ටම ඉහළ යාම නිසා ස්නායු ඩැමේජ් වෙන්න ගන්නවා. ඒ නිසා ඔයාට මේ විදියට අත්වල කකුල් වල හිරි වැටීම දැවිල්ලක් එන්න පුළුවන්. ඊළඟට ඔයාට නිතර අධික පිපාස තත්ත්වයක් එන්න පුළුවන්. නිතර වතුර බොන්න වෙනවා. මේකේ සීනි මට්ටම වැඩි වෙන නිසා. අනිත් එක තමයි නිතර මුත්‍රා කිරීමට සිදුවීම. ඊළඟ එක තමයි ඇස් බොඳ වී පෙනීම. කියන්නේ ඇස් පෙනීම අඩු වෙන්න ගන්නවා සීනි මට්ටම වැඩි වෙනකොට. අනිත් එක තමයි තුවාලයක් එහෙම වුණාම ඉක්මනට සුව වෙන්නේ නැහැ. හොඳ වෙන්න තියෙන ඉක්මනට හොඳ වෙන්නේ නැතිවීම. අනිත් එක තමයි නිතර වාට මහන්සි ගතියක් ඇති වෙනවා මේ දියවැඩියාව තත්ත්වය නිසා. ඉතින් මෙන්න මේ වගේ දේවල් වාට මේ වගේ රෝග ලක්ෂණ වාට එනවා දියවැඩියාව තියෙන කෙනෙක් නම්. ඉතින් ඒකට අපේ ආයුර්වේද ප්‍රතිකාර මගින් මේක සුව කරගන්න පුළුවන්. ඉතින් දියවැඩියාව සුව කරගන්න බැහැ කිව්වට දැන් අපිට පුළුවන් ආයුර්වේද ප්‍රතිකාර මගින් මාස කිහිපයක් ඇතුළත සුව කරගන්න.